ඇයිතද මොකක්ද ප්‍රශ්නේ? ට්‍රැක පැන්න. ප්‍රශ්නේ වෙන්න මූ. තෝවාගේ කතාගතරට හොඳයකෝ මං කෙහෙල් පැලයක් හිටවත්තන. අනේ අනේ මේ විකාර කියන්නේ තාත්තේ. තාත්තා හිටවලේ මම එපේ සාත්තු කරේ. හැබැයි ඉතින් කෙහෙල් කනක් හරි කන්න පුළුවන්. හැබැයි ඕනේ ඒකනේ මට ඈ. හරිද ඉතින් මොකද මේ හදිසි කෙහෙල් කන්න හදන්නේ? මූ පට්ට මුල්ලට එල්ලේ මූ. අර දිනෝදාහක් සෙනග මැද්දේ හන්දියේ මූ මගේ සරම කැඩුවාගේ වැඩක් නේ කරේ. මොනවා? මල්ලි? ලැජ්ජාවක් කියලා දැන් නැද්ද බල්ලෝ? ඔබ මොකද කොහොමද තාත්තේ සරම කැඩුවේ හන්දිය නැත්තේ? ඒක නිකන් කියන්නේ බං. මූට තේරෙන්නේ නෑ බං මූ කියන්නේ. බුදු තාත්තේ යටට ඇඳලා තීටි. ඈ? මොන බම්බුවක්ද උඹ කියන්නේ? මූ මගේ ඉස්සරහම අර දිනෝදාහක් මැද්දේ සිරියාවතිගේ ලොකු කෙල්ලගේ අතේ එල්ලුණා හන්දියේ. හන්දිය මෙතන. අනේ තාත්තේ මෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ. අවිදන්ගෙන් දැන් පතරංග මඩවලේ මගේ කකුල ගියා. ඉතින් කකුල නුහුරට ගිහිපු හින්දා මට කරගන්න දෙයක් තිබුණේ ළඟින් ගියේ කොල්ලෙද කෙල්ලෙද බලබල හිටියේ නෑ මම. අතේ එල්ලුණා. ඕකේ. පොඩ දැන් සිරියාවති ඇන්ටිගේ දුවගේ සරමද උඹ කැඩුවේ? මේ උඹ මොනවද මේ කියන්නේ? මොකද පිස්සෙන්ද මූ? මට ගහින් වැටිච්ච මිනිහට ගොන යන්නවා කියලා. තාත්තා මගේ පැත්තට කතා කරෙත් නෑ. සයිමන් මාමේ මම ඊයේ හම්බුන වෙලාවට ඔය කාට කිව්වා හරක් බඳින්න එපා කියලා. Oh man. දැන් වෙලා තියෙන්නේ. කොහෙටද ඔය ගන්නේ? ආත්තිට හාල් කරන්න. මොනවද බල්ලෝ ඔබ කියන්නේ? ඔබ කියන්නේ අර දිනෝදහස් සෙනග මැද්දේ උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගන්න කියලාද? උඩ බලාගෙන දැන් ඒ පාර කෙල ගහන තාත්තා මං කියපේක විශ්වාස කරා නම් ඒ වචනයක්වත් කතා කරේ නෑ මගේ පැත්තට. පොඩි මට දැන් පොඩි පැටලෙලා තියෙන්නේ. තාත්තා ගෙහෙල් බල හිටව ඉන්නකොට මෝ හන්දියට ගියා. ඊළඟ කෙල්ලගේ සරමක් කඩලා හරකින්ගෙන් එනගෙන එතකොට කවුද කෙල ගහන්නේ? සුවල ඉන්න බා මුගේ ආත්තිට හාල් මොකක් කිව්වා? මොන බම්බුවක්ද ඒක උඹ කියන්නේ? උඹට හාල්ද? හාල් හොඳයි. මං අම්මට කියන්නම් බත් ටික ලිපේ තියන්න කියලා. අනික මට රන් බෑ ඉන්දියප්පගේ හන්දියට නොහොම ගොන්නු බැඳලා ඉන්නවා. අන්නොත් නේ මට යන්නේ. what? ඈ? කොහෙද යන්නේ? මම මේ වීඩියෝ බලන්න කලින් ප්‍රශ්න නැති විනි එකයා දැන් මට පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. කින් හෙල් බ්‍රෝ. ලුවරිද නේ?